මම දැන් අද ඔයගලන්ට කියලා දෙන්නේ ස්ට්‍රෝබෙරි එකක් ගොතන විදිහ. ඉතින්ලාම අපි මැජික් රින් එකෙන් සිංගල් ක්‍රොෂේ 6ක් දාලා පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් එකෙන් අපි මේක කනෙක්ට් කරනවා. ඊළඟට චේන් එකක් ගොතලා ඊළඟ රවුන්ඩ් එකට ඉන්ක්‍රීස් රවුන්ඩ් එක. චේන් එක අපි ගොතපු කියන්නේ ස්ලිප් ස්ටිච් එක කනෙක්ට් කරපු තැනට නෙමෙයි ඊළඟ හිඩසට තමයි ගොතන්නේ. ඉන්ක්‍රීස් රවුන්ඩ් එක යන්න ඕනේ. කියන්නේ සිංගල් ක්‍රොෂේ දෙක ගන්න එකම හිඩසට මේ විදිහට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 12ක් වෙන්න ඕන. ඊට පස්සේ අපි ආපහු ස්ලිප් ස්ටිච් එකකින් කනෙක්ට් කරනවා. ඊළඟට අපි සර්කල් එකේ ඉතුරු පැටර්න් එක යනවා. සිංගල් ක්‍රොෂේ එකයි ඉන්ක්‍රීස් එකයි. ඒ විදිහට මේ රවුන්ඩ් එක කම්ප්ලීට් කරගන්න. එතකොට ඔක්කොම එනවා 18ක් මේ රවුන්ඩ් එකේ. සිංගල් ක්‍රොෂේ එකයි SE එකයි ඉන්ක්‍රීස් SE ඉන්ක්‍රීස් එකයි. ඒ විදිහට යනවා. සර්කල් එකේ පැටර්න් එක සාමාන්‍ය විදිහට අපි මේ රවුන්ඩ්ස් තුනම හදා ගන්න. පස්සේ ආපහු එකත් ස්ලිප් ස්ටිච් එකකින් කනෙක්ට් කරගන්න. ඊළඟට දැන් මම ස්ට්‍රෝබෙරි එක ෂේප් කරන්න හදන්නේ. එතකොට අපි සිංගල් ක්‍රොෂේ චේන් එකක් දාලා දැන් මේ රවුන්ඩ් එක පටන් ගන්න හදන්නේ. සිංගල් ක්‍රොෂේ එක ගානේ දැන් ඔයා ගොතන්න ඕනේ හැමතිස්සෙම මතක තියාගන්න ගොතාගෙන යද්දී අපි දැන් මේ රවුන්ඩ් එක ස්ලිප් ස්ටිච් එකක් දාලා කනෙක්ට් කරලා චේන් එකක් දානවනේ. අන්න ස්ලිප් ස්ටිච් එක දාලා කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු චේන් එකක් දානවනේ. එතකොට ඒ කෙලින්ම තියෙන එතනම තියෙන හිඩසට නෙවෙයි අපි කම්ප්ලීට් කරගෙන යන්නේ මේ රවුන්ඩ් එක. මේ හැම රවුන්ඩ් එකක්ම එහෙමයි. ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් මේක වරදිනවා. මෙන්න ඊළඟ හිඩසට. එතනට තමයි අපි සිංගල් ක්‍රොෂේ එක හදන්නේ. දැන් මෙතන සිංගල් ක්‍රොෂේ 18ක් එනවද කියලා ගණන් කරන්න මේ පේළියේ. මේ රවුන්ඩ් එකයි දෙකයි 18ක් ආවා. ඊට පස්සේ අපි ආපහු ඒකත් ස්ලිප් ස්ටිච් එකක් දාලා කනෙක්ට් කරනවා. දැන් අපි අන්තිමට ගොතපු පේළිය තියෙන්නේ. දැන් ගෙතුවේ. ඒ වගේ රවුන්ඩ්ස් තව දෙකක් ගොතන්න ඕනේ. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ පේළි විතරයි යන්නේ දැන්. මේ විදිහට 18ක් ගොතන්න. සිංගල් ක්‍රොෂේ න 18ක්. ඒ වගේ තව කියන්නේ ඔක්කොම ඒතකොට රවුන්ඩ්ස් 3යි. ඒ විදිහට අපි ගොතන්නේ. ඊට පස්සේ ස්ලිප් ස්ටිච් එකක් දාලා කනෙක්ට් කරනවා.
දැන් තව පේලියක් යන්න ඒ විදිහට. ඊළඟට ස්ලිප් ස්ටිච් එකක් දාලා එකතු කරන්න. දැන් ඔයාලට මේ වගේ ෂේප් එකක් තියෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ අපි දැන් ඩික්‍රීස් කරන්න යන්නේ. කියන්නේ ස්ට්‍රොබෙරි ෂේප් එක අඩු කරන්න හදන්නේ. මෙහෙම චේන් එකක් දාලා අපි සිංගල් ක්‍රොෂේ එකක් දාලා පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඔන්න ඩික්‍රීස් එකක් කරනවා. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරන එකක් කරන්නේ. මෙහෙම පටන් ගත්තා. ඊළඟ හිටසටත් දාලා ගත්තා. ඊට පස්සේ ඒ තුනෙන්ම මේ විදිහට එළියට ගන්නවා යනවා. ඒ විදිහට අපි ඩික්‍රීස් එකයි ඉන්ක්‍රීස් එකයි විදිහට යනවා. රවුන්ඩ්. සිංගල් ක්‍රොෂේ එකකින් පටන් ගත්තාම ඩික්‍රීස් එකකින් ඉවර වෙන්න ඕනේ. හරිද? දැන් ෂේප් එක අඩු වුණා. ඔයාලට මෙතනදී මේකට ඇතුළට පැඩින් ටික දාන්න පුළුවන්. මේ විදිහට දැන් මේක ඇතුළට මේ ටික පුරව ගන්න පුළුවන්. ගොඩාක් ඕන නැහැ, සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. මොකද අපිට තව ටිකක් උතන්න තියෙන හින්දා. ඊළඟට අපි ඊළඟ රවුන්ඩ් එක ඩික්‍රීස් විතරයි දැන් යන්නේ. මේ විදිහට ඩික්‍රීස්ම රවුන්ඩ් එකක් ගියාම අපිට මේක හදාගන්න. කලබල නැතුව එන්නට මුතන්න. ඊපස්සේ ඒ රවුන්ඩ් එකත් ස්ලිප් ස්ටිච් එකෙන් කනෙක්ට් කරනවා. මේ වගේ ෂේප් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? අපි කලින් දැන් 12ට අඩු කරගත්තා. දැන් අපිට මෙතන මැජික් රින් එකේ පටන් ගත්තා වගේම 6ක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේකත් අඩු කරගන්න මේ විදිහට. මේ රවුන්ඩ් එකත් අඩු කරනවා, ඩික්‍රීස් කරනවා. ඒ කියන්නේ එතකොට අපිට ඩික්‍රීසස් 3යි හැදෙන්නේ. මේ විදිහට. පරිස්සමෙන් බලන්න. ඊට පස්සේ මෙතන ස්ලිප් ස්ටිච් එක බලලා කනෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට යාන් එක දැන් පොඩි ප්‍රමාණයක් තියලා කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ යාන් එක සම්පූර්ණයෙන් මෙහෙට ඇදලා ගන්න. ඊට පස්සේ මේක චුට්ටක් තද කරගන්න. හරිද? ඊළඟට ඔයගොල්ලෝ මේ වගේ නීල් එකක් අරගෙන ඒකට යාන් එක දාලා මෙන්න මෙතන ටිකක් නීට් කරගමු. මෙන්න මේ විදිහට චුට්ටක් ආපහු අපි අර
එකතු කිරීමක් කරගන්නවා මෙන්න මේ විදිහට. ඒ ගොතපු 3 විතරක්. හරිද? ඊළඟට මෙන්න මේ ඇතුළෙන්ම මෙන්න මේ පැත්තට පිටිපස්සට අපි යාන් එක චුට්ටක් ඇදලා ගන්නවා. ගොඩක් මෙතන ෂේප් එක වෙනස් කරගන්න නැතුව මේක හදා ගන්න ඕනේ මේ විදිහට. ඊළඟට මේ කොටස අපිට කපන්න පුළුවන්. දැන් අපි ස්ට්‍රෝබෙරි එක හැදුවා. මේක අපේ ස්ට්‍රෝබෙරි. මේක ඇතුළට හොඳට පැලින් පුරවන්න. ඒ කියන්නේ ගොඩාක් ඕනේ නැහැ. සාමාන්‍ය මේක අපිට මේ ෂේප් එක තියෙන ප්‍රමාණයට පුරවගත්තාම මේ විදිහට ලස්සනට ස්ට්‍රෝබෙරි ෂේප් එක තියෙනවා. ඊළඟට අපි මේකට කොළ දාමු. මේ විදිහට අපි මැජික් රින් එකට ඔන්න සිංගල් ක්‍රොෂේ 6ක් මේකටත් දාගන්නවා. ඊට පස්සේ මේක දැන් අපි අර උඩ ලස්සන කරගන්න හදන්නේ. අපි මෙතන චේන් තුනක් ගොතන්න. තුනක් ගොතලා ආපහු එතන ඒ පළවෙනි චේන් එකට නෙමෙයි ඊතුරු දෙකට මේ විදිහට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න. දෙකක් ගොතලා මෙතන ඊළඟ හිඩසට එකතු කරන්න. චේන් 3ක් ගොතනවා. චේන් එකේ මැද්දට බෑක් බම්ප් එකට උනත් කමන්නේ. මෙහෙම අපි දෙකක් ගොතනවා. ඊට පස්සේ ඊළඟ හිඩසට එක ස්ලිප් ස්ටිච් එකකින් කනෙක්ට් කරනවා. මේ විදිහට හදන්න. මේක කම්ප්ලීට් වෙනකම්ම මේ රවුන්ඩ් එක හදන්න. මෙන්න මේ විදිහට. හරිද? ඔය විදිහට මෙතනට හදා ගන්න පුළුවන්. අන්තිම එකත් අපි හැදුවා. 6ක් හදා ගන්න පුළුවන්. ඊළඟට මේක අපි චුට්ටක් මහන්න ඉඩ තියලා කට් කර ගන්නවා. ඊළඟට මෙන්න මෙතනින් ස්ලිප් ස්ටිච් එකෙන් ඇදලා ගන්නවා. යාන් එක අපි මෙන්න මෙතනින් මැජික් රින් එකේ මැද්දෙන් මේ පල්ලෙහාට ඇදලා ගන්නවා. හරිද? අපි දැන් මේක පිටිපස්සට මහන්න ඕන නම් ඔයගලන්ට මෙතනින් මේ දෙක එකතු කරලා ගැටයක් දාලා ඉවර වෙලා මේ විදිහට ගැට තුනක් විතර දාලා ඉවර වෙලා මේ පොඩි කොට යන්න එක කපන්න පුළුවන්. ඊට පස්සේ දිගටට ආපහු දාලා යාන් එක මේක වාට හොට් ග්ලූ තියලා අලවන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ මැජික් රින් එකේ අපි ගොතපු රවුන්ඩ් එකේ මෙන්න මෙතන මේ විදිහට එකතු කරගන්න. එතනට දාලා ආයි මේ පැත්තෙන් මෙහා උඩට ගන්න. මේ විදිහට මහන්න පුළුවන්. ආයි මේ පැත්තෙන් මැජික් රින් එක පැත්තෙන් දාලා ගන්නවා. ආයි ඒ විදිහටම ලස්සනට පිළිවෙලට එක මහ ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ දැන් මේ කොටස් ටික එකතු කරගන්න ඕනේ. එතකොට අපි ඊළඟ පේලියට ගිහිල්ලා දිගට මෙන්න මෙතනින්
මේක සම්බන්ධ කරගන්න. මේ විදිහට ටිකක් යාන් එක වැඩිපුර තියලා කපා ගන්න. එතකොට ලේසි. මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේ යාන් එක අපිට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් මහ ගන්න. දැන් මේක ගැලවෙන්නේ නැති වෙන මෙන්න මේ විදිහට ආපහු මේ වගේ ඉවර කරගන්න. ගොඩක් අද කරගන්න. ඊට පස්සේ මේක මෙතනින් පොඩ්ඩක් අතර කපා ගන්න. මේ විදිහට අපේ ස්ට්‍රෝබෙරි එක හැදෙනවා. මෙතනින් ඔයගලන්ට චේන් ටිකක් දාලා මේක අර චාම් එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ ස්ට්‍රෝබෙරි එකේ white seeds ටික හදාගන්න. ඒකට අපි සුදු පාට හරි වල ලාරෝස පාට හරි ටික අරගෙන මෙන්න මේකේ අඟල් 12ක් වගේ ඇති වෙයි මේ සයිස් එකට නම් ඒගොල්ලෝ කැමති ප්‍රමාණයක් තියලා අරගෙන අපි ඉස්සෙල්ලා එක පැත්තකින් මේක මෙහෙට ගන්නවා මේ වගේ. මොකද මේක ගැලවෙන්නේ නැති වෙන තියා ගන්න ඕන හින්දා මේම white seeds ටික අපි මහ ගන්නවා. ඒක ඔයගලන්ට කැමති තැන්වල එක පේලියකට සීඩ් එක අහුවෙන ගන්නට මෙන්න මේ ලයින්ස් තියනවානේ අපේ ක්‍රොෂේ රවුන්ඩ්ස් වල ඒවට මේ වගේ මහ ගන්න පුළුවන්. ඒ වගේ ඔයගලන්ට කැමති විදිහට මේක ලස්සන කරගන්න පුළුවන්. මෙහෙම ඊට පස්සේ ඉතින් මේක මේ පැත්තෙන් අපි උඩට කරගෙන එහෙම ඉවර කරගන්න පුළුවන්. අපේ ස්ට්‍රෝබෙරි ගෙඩිය දැන් හරි. අපිට මේකට මෙටල් කී චේන් එකක් දාන්නත් පුළුවන්. නැත්තම් අපිට කොළපාට යාන් එකෙන්ම චේන් ගොතලා ඒ කියන්නේ පටියක් විදියට චේන් ගොතලා ඒකෙම හදන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම් දැන්. අපි මේ වගේ චේන් කැමති ප්‍රමාණයක් ගොතා ගන්න පුළුවන් දිග අනුව. මේකට ඕන නම් කොලයක් අපිට ඇඩ් කරන්න පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ විදිහට එකතු කරාම අපිට ඇති උස බලා ගන්න. හොඳ ඔයගොල්ලෝ කැමති චේන් ගන්න පුතා. දැන් මම කොලයක් ඇඩ් කරන හැටි කියන්නම්. දැන් මෙතනටම අපි මේකේ සයිස් එකට ගෙතුවට පස්සේ චේන් ගන්න අපිට කොලේට චේන් ගොතන්න පුළුවන් 1 2 3 4යි 5යි 6ක් විතර පොඩි කොලයක් දාන්න. ඊට පස්සේ මේකේ බෑක් බම්ප් එකට අපි මේ විදිහට මොන දැන් සිංගල් ක්‍රොෂේ එකක් හදමු. ඊළඟට half double crochet එකක් ඊළඟ back bump එකට හදමු. ඊළඟට double crochet එකක් ඊළඟ back bump එකට හදමු. ඊළඟට ආයෙ double crochet එකක් ඊළඟ back bump එකට දැන් අඩු කරනවා. දැන් අපි half double crochet එකක් ඊළඟ එකට ඊළඟට single crochet එකක්. හරිද? දැන් මේ කොටස මෙහෙම දාගන්න මේ පැත්තෙන්. උඩින් එන හිටින් දාගෙන ඊළඟට මේකද අපි කොලේ මේ පැත්ත කම්ප්ලීට් කරන්න යන්නේ. ආපහු අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ පැත්තට චේන් එකක් ගොතලා ගන්නවා. ඊළඟට එතනටම ආපහු සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට කොලේ අපි කම්ප්ලීට් කරගන්න කලින් පැත්තම යන මේ පැටර්න් එකම half double එකක් double crochet එකක් ආපහු double crochet එකක්
ඊළඟට half double crochet එකක්, ඊළඟට single crochet එකක් ගොතනවා. ඊට පස්සේ කොලේ shape එක කරගන්න අපි මෙතන ඒ පළවෙනි ගොතපු තැනට slip stitch එකක් දාලා connect කරලා chain එකක් දාලා තව chain එකක් දාලා ඊට පස්සේ අපේ කලින් chain එක තියෙන පළවෙනි chain එක ඒක ඇතුලෙන් මෙහෙම ආපහු yarn එක අරන් single crochet එකක් complete කරගෙන මෙතනින් ආපහු slip stitch එකක් දාලා connect කරගන්න. හරිද? ඔයගලන්ට ඒක මෙන්න මේ මැද හරියට ගන්නත් පුළුවන්. මොකද අපිට මේ කොලේ මෙන්න මේ විදිහට යන්න පුළුවන්. කොලේ මැදින් දැන් අපි slip stitch විදිහට. ඒ කියන්නේ මේ chain පේලයක් පේන විදිහට මේක මේ විදිහට ගොතාගෙන යන ගමන් හරියට බලලා අපි මැදින්ම මේ විදිහට ගොතන්න. ස්ලිප් ස්ටිච් වලින්ම මේක කම්ප්ලීට් කරගෙන චේන් පේලියේ කොලේ සෙට් වෙන තැනටත් අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා ඉවර කරලා ටිකක් දිග තියලා යාන් එක කට් කර ගන්නවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් එළියට ඇදලා ගන්න. ඊට පස්සේ අපි අර එහා පැත්තේ කොනේ තියෙන යාන් කොටසයි දැන් ගත්ත යාන් කොටසයි එකතු කරලා මෙතනින් ගැට 3ක් විතර දාලා හොඳට තද කරගන්න ගැලවෙන්නේ නැති වෙන්න. දාලා කපන්න එපා යාන් මුකුත්. ඊළඟට අපි ආයේ ඉදි කට්ටට යාන් එක දාලා මේ විදිහට මේකේ මහා ගන්නවා ටික. හරිද? ඔයගලන්ට මේ කොලෙත් එක්කම තියලා පොඩි මහුමක් දාගන්න තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලලා ලස්සනට ඒක කරගන්න පුළුවන්. ඒක චූටි වැඩ. අරක කපන්න එපා කිව්වේ ඒකෙන් අපි ආපහු ගැටයක් මෙන්න මෙහෙම දාගන්නවා. එතකොට ගොඩක් එතන හොඳට ෆිට එකට හිටිනවා. ආයේ ගම් දාලා අලවන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි මේ හරිය ටිකක් මේක මහ ගන්නවා. ඔයගලන්ට තේරෙනවා ඒක ගොඩක් ෆිට එකට තියෙන ප්‍රමාණය නිකන් ඔයගොල්ලෝ එතන මහුම් කීපයක් දාගන්න. ඊට පස්සේ මේ විදිහට යාන් එක මේ පැත්තෙන් ඉවර කරගන්න. ඊළඟට මේ පොඩි කොටසත් අපි මේක ඇතුළෙන්ම ගමු. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට දාලා ඉදි කට්ට. මොකද යාන් එක ගොඩක් කොට නිසා ඊට පස්සේ තමයි ඉදි කට්ටට යාන් එක දාන්නේ. ඊපස්සේ වැඩිපුර කොටස් ගන්නට පේන්නේ නැති වෙන බලලා කපන්න. දැන් අපේ ස්ට්‍රෝබෙරි චාම් එක අපි සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි.